වල්ලාදිපාද කිව්වා. මට නම් දැන් හරියට වෙහසයි බඩගිනි. ඒක අලුත් දෙයක් නෙවෙයිනේ ජෝති. ඔව් ඉතින් හැමදාම ඔයා ඒක තමයි කියන්නේ. අන්න දැක්කද අර පෙන්න ඉදුණු බ්ලැක්බෙරි කුණු වෙන්න ඉඩ දෙන්න පුළුවන්ද? මේවත් ආවෙ නෑ යන්න දෙන්නේ නෑ ඔය මිනිහට කොහමද මම උඹ අල්ලගන්නේ ලස්සන තරුණ ගෙම්බෙක් කල්ලා හිටපන්කෝ බඩු ජහරිය පෙන්නන ඉස්සරහට ඕනම විශේෂඥයෙක් කියයි මේවා තමයි රසවත්ම බෙරි කියලා. ඔයා දන්නවනේ ජෝති ඔය ඔක්කොම දැන් කන්න බැරි බව අපි ටිකක් අරගෙන යමු. හොඳ අදහස. මට බඩගිනිය නේ වෙලාවට එක කඩුවක් බයි. මේ විදේ ලකි වරදින්නේ නැහැ පිට. මවත් එන්නම්. ඒක දෙතර දුන්නා. හරිනේ. පිටත් වෙමු. හිම කැටියා. දැන් හොයන්නම බැරි වෙයි. හිම කැටියෝ ආපහු එන්න. ඔකුසට හවුනොත් මං කොහොමද හිම කැටිය බේරගන්නේ? හිම කැටියෝ ආපහු එන්න. පිට තමයි භයානක පුජ්‍යලයා. වාසනාව නොතිබුණා නම් මගේ හිරකාරයෙක් අද ගෙම්බෙක් කරලා. හිම කැටියෝ කොහෙද ඔයා? අමන්දින් කුමාරිය මේකල මොකක් කරනවද? දැනගන්න තියෙන හොඳම මග පස්සෙන් යන එක. හිම කැටියා කොහෙ ගියාද? උකුසට හුන්නේ නැහැ මං හිතන්නේ. මේ උමගද කියන්නේ නැති. හිම කැටියෝ. අහිංසක අමන්දින් තරුණ කුමරියකට යන නුසුදුසුයි කියලා තේරෙන්නේ නැහැ. නිකරුණේ අමාරුවේ වැටෙන්න යනවා. හොඳ අවස්ථාව පිප් සදාටම තුරන් කරන්න. පිප් දන්නා නම් අමන්දින් භයානක මකරගේ ග්‍රහණය කියලා හැම දෙයක්ම කරයි මිතුරිය බේරගන්න. මකරත් එක සටන් කරනවා කියන්නේ යාගේ අවසානය. මට ඇත්තේ අමන්දින් ඉන්න භයානක තාත්තේ දැනගන්න සලස්සන එක තමයි. මේ හරියද බයත් හිතෙනවා. හිම කැටියෝ.
ස්වභාව ජීවත් වෙනවා. තමාරියටම හරි. මගේ නිදහසට බාධා කරා. කොහොමද අද දවසේ තරුණයා? ඔබේ සුවදුක් කොහමද? මගේ නම ගලි මොරන්න. මට අනාගතය කියන්න පුළුවන්. අනාගතේ? ඔව්, මගේ විශ්මිත බලයෙන් ඔබට සේවය කරන්නට මට පුළුවන්. අනාගතේ කියන්න පුළුවන්? ඒක පුදුම භාග්‍යයක්නේ. හෙට අපිට හොඳට කණ්ඩ ලැබෙනවද කියලා දැනගන්න කැමතියි. ඔබ කැමති නම් ඔබේ අත බලලා ඔබේ අනාගතය කියන්න. බොහොම හොඳයි ස්තුතියි. ඊටම රූමත් කුමරියක් ගැන පෙනෙනවා. නම පටන් ගන්නෙ අයන්නේ. මම දන්නවා. කියන්නේ අමන්දින් කුමරිය. කට වහනවා මට කියන්න දීලා. ඈ ලොකු අවධානමක වැටෙන්න යනවා. ගිනි කන මකරේකට අහුවෙලා. මට පෙනෙනවා කුමරිය මකරගේ ගුහාවේ. ඌ ඈ හිරබාරයට අරන්. දැන් මම ගියොත් සටන් කරලා ඈ බේර ගන්න පුළුවන්. ඔය මකර ඇයට හිරියර කළොත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි. මේ ගුහාව තියෙන්නේ කොහෙද? සත්තකින්ම මට පුළුවන් ගිහිල්ලා පෙන්නන්න. පිටත් වෙමු. මට එක සටන් කරන්න යන්න ඉස්සර තව කල්පනා කළොත් හොඳයි නේද? ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා? මගේ හිම කැටයට දක්වපු අසීමිත ආදරයට. ඔබ නොඉන්නට මොකක් වේද කියලා හිතන්නවත් බෑ මට. ඒක ස්වභාවිකයිනේ. ශිෂ්ට සත්තු එකිනෙකාට උපකාර කරනවා. මගේ දරුවට ලැබුණ සෙල්ලම් කරන්න මිත්‍රයෙක්. ඔබ කියන්නේ අර සෙල්ලම් කරන්න කෙනෙක් නැහැ කියලාද? අන්න හරි. සත්තු බොහොමයක් මගුරුන් දැක්කම බය වෙනවා. ඒක නම් සාතිකයි. මගුරුන් සත්තු ගිල දාන්නේ නැහැ. මේ පර්වතයේ ලොකු බෑවුමක් ඒත් රත්තට අමාරු වෙන එකක් නෑ බහැලා බලන්න. කොයි පැත්තෙන්ද? ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඒකන තමයි හිතුවේ. හැබැයි ඉතින් මකර ගුහාවට රින්ගන එක නම් ලේසි වෙන්නේ නෑ. ඔය හරි. මකරා මෙතනට ගෙන්න ගන්න මගක් ගැන හිතුවොත් නුවණට හුරුයි. හරියට හරි. අර තියෙන මකක් ඒක වහලා දැම්මොත් දුම හිර වෙනකොට එළියට පනින්. හැබැයි වැඩිය මම කැමති අර ඔය වතුර හරවන්න පුළුවන් නම්. ඒත් මකරා දුමට බය නැහැ. වතුරට විතරයි උන් බය වෙන්නේ. චිමිනිය දිගේ වතුර ගලන්න සලස්වන්න පුළුවන් නම් හරි. ඒත් ඉතින් ඒක කරන්න බැරි දෙයක් නේ. ඕනනම් මං ඒක කරලා දෙන්නම්. ඔයක් ගලන මග වෙනස් කරන්න පුළුවන්. ඇයි මම කිව්වේ හාස්කම් ගොඩාක් මට කරන්න පුළුවන් කියලා? මෙතන නවතින්න යාළුවනේ. මකරට ඔය දෙන්නව පේන එකක් නැහැ. පිරිස එළියට පනිනකොට බලාගෙන ඉඳලා අමන්දීන් බේර ගන්න. ඒ අතරතුර මම මකර ගැන බලා ගන්නම්. මගේ බඩරි දෙනවා බ්ලැක්බෙරි ගොඩක්. මම කෙලකිල්ල හින්දා බඩරි දෙන්නේ මට එක ගෙඩියක්වත් දුන්නේ නැහැ නෙමෙයි. මකර මම එනවා. ඉක්මන් කම විනාශයට මුල. මේ මගේ දියදහර. මම මේ ඔය උමකට හරවනවා. ආරින් එසා මගේ යෝගේ උරට වෙස් ගන්න. දයන්න. දෙමිනි ඇතුළට. දයන්න දෙන්න. මං එන්නේ. මොන තරම් නිදහසේද යාලා නිදාගෙන ඉන්නේ. ඒක ඇත්ත. කිසි දෙයකින් අවදි නොවන හැඩයි. අන්න දරුව ගහගෙන යනවා. මේක තමයි ගත්ත නිසා පාගන්න පුළුවන්. මේවා මකරා. එනවා සටනට. පැහැදිලිව කියන්න. කිසිම හේතුවක් නැහැ සටන් කරන්න. මම කියන්නේ සටන් කළ යුතුයි. සටන් ඕනේ නම් මාත් එන්න. පටන් ගමු. අනේ අපි මොන හරි කරි කරන්න ඕනේ. බය වෙන්න එපා මණ්ඩින්. තාත්තු උදව් කරන්න. හරි මට දෙන්න මට මදු ගහලා පුරුදුයි හොඳට. අන්න අල්ලගන්න. හොඳට එන්න. බය නැති එන්න. දැන්නත් පාඩමක් ඉගෙන ගත්ත දාදිපාද නැත්තම් පරිය විනාශ කරන්නද? පරිය විනාශ කරා කියලා මම බය වෙන්නේ නැහැ.
සටන් කරන්නේ? මගේ දරුවා! දරුවයි බලලා දෙන්නම අතර ගාගෙන යනවා! හුඟා දුර ගිහිල්ලා අපිට කරන්න දෙයක් නැහැ. ඉසි කරන්න මේ කමේ දිග මදි නෑ. නමුත් ඔහම යමක් කරන්න වෙනවා. මං කියන්නම්. කුදුරට දාන්න ගඟ හරහට දෙන්න. මේ දෙන්න ගොඩ ගන්න උපකාර කළාට ස්තුතියි. මම සදාටම ණය ගැති මගේ දරුපැටියගේ ජීවිතේ බේර දුන්නට. මටත් සමාව දෙන්න ඕනේ ඔබ මන්දියට හිරිහැර කළාව කියලා හිතුවට මට කනගාටුයි කළ වරදට. ඔබ කරුණාවන්තයි. සමාවිල්ලන්න හේතුවක් නැහැ පිප්. ආයුබෝවන් මකර කාන්තාවනි. සාමයෙන් සතුටෙන් ජීවිතය ගත වේවායි පතනවා. ඔයාගේ මිතුරා තනි කරලා යන අකමැති? නතර වෙන්න ඕන නම් හිම කෙටියෝ මගෙන් ප්‍රශ්නයක් නැහැ. සන්තෝෂෙටයි ගිරිපින්න බය වෙන්න එපා. ඔයාගේ පළතුරු සලාද නම් හරිම රසයි ජෝති. ඒ අංශෙන් නම් ඔයාව පරද්දන්න කිසි කෙනෙකුට බෑ. මම කරගන්නත් ලෝකෙ කිසි කෙනෙක් නෑ. නේනකුලත් බෑ මේ වගේ පරින්න ඕන බලන්න. නේ පරපම් පපම් පෙකියන් ගානේ අල්ලා. රත්තා Maria Taliswa, dapat tadi lo kono kita. ඉන්න මම උදව් කරන්න නැගිටින්න තුවාල නැහනේ. Sahen dari tuna tindak tabari bagi. එහෙම. හෙට දුර ගමනක් යන්නත් වෙනවා. උදව් කරන්න මම බේර ගන්න. බේර ගන්න මම බේර ගන්න මං කරත්තේ යතුණා. පොඩ්ඩක් ඉවසන්න ඕන අපි ඉක්මනට බේර ගන්නම්. රත්තා ජෝති ඉක්මන් කරන්න. Ini kayak mati cemini tu kena anda pakai kamat. උස්සමු. ඉතින් තෝරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. වයසේ හැටියට මේ වගේ බරක් අරගෙන යාම අනතුරුදායකයි නේද? අවශ්‍ය දේ කරගන්නම ඕන නෙවෙයි. ඔබ ඈතක දින්නේ. කැලේ කෙලවර. හොඳයි අපි උදව් කරන්නම් අරන් යන්න. අද තියන්නේ ඒ බැලේ මං ඉන්නේ. ආ ඇතුළට එන්න මෙතන. Mereka juga tak pelak nih. Ah, misalnya kita ngelapis ngelapiin deh. මේක පුංචි පැලක් කියලාද හිතන්නේ. මේක ඉන්ද්‍රජාලයක් නේ ආච්චි. ඔය මොනවද කරන්නේ? ආච්චි නැතුව ගියා. මමයි ජෙරි ජේම්සර්. මේ මාලිකාවේ මම ජීවත් වෙන්නේ. පිළිගන්න ඔයාලව. මාලිගාවේ රැයක් ගත කරන්න පුළුවන්ද අපිට? මම බොහොම උදව්පකාර කෙනෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. නතර වෙන්නකෝ මාලිකාවේ. අපි කොහොමද මේකේ නතර වෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? ආරක්ෂාව තියෙනවනම් මම උදව් කරන්නම්. Api sarpio nih meter indah. කවුරු හරි අකාරුණික වෙනවා නම් දඬුවම් කරනවා මම. නමුත් ඔබ වගේ යහපත් නම් තෑගි පිට තෑගි. තෑගි දෙනවා නම් අපි කැමතියි. උදව්වක් නම් ඕනෙමයි. හොඳයි. උපකාරයක් වශයෙන් ඔබ කැමති කාලයක් මගේ මාලිකාවේ නතර කරගන්නම්. අවශ්‍ය හැම පහසුකමක්ම ඔබට ලැබේ. තේරුණාද? නමුත් මතක තියාගන්න අකාරුණික වෙන්න නම් එපා. ඔයාගේ අර උයනේ තියෙන ඇපල් නම් කවදාවත් කඩලා නැහැ. රස ඇති හොඳට නේද? ඒ මගේ රන්වන් ඇපල්. ඔය ඇපල් වලින් සෝස් හදලා කන ඕනෑම කෙනෙකුගේ ප්‍රාර්ථනා ඉටු වෙනවා. ඇත්තට උත්සාහ කළ බලන්නකෝ. හැබැයි කරන දේ පසුතැවෙන්නේ නොවෙන්න. හැමදේම මෙහි තියෙනවනේ. කැමැතියක් තියෙනවා නම් ඉල්ලන්න. එහෙනම් මිතුරනියෝ පොඩ්ඩක් ඉන්න මට ඕන පමා වුණා. දැන් මොකද කරන්නේ? ඇපල් කඩන් කමු. Apa miata karabane mata kono ඇවිදලා බලන්න. මම දොර ඇරුණ නිසා ගිහින් විපරම් කරලා බලමු. යා.
මේක ගන්න මිත්‍රයා මස් රසද බලන්න. රසයි. කාලා හැදෙන්න. අනේ මා බේරගන්න. අපේ ගමන නම් නියමයි. අර බලන්න රෑ කෑම හදන්න ඕනෙත් නෑ. ඊනියක් දකින්නද? කෑම කාලේ ඉවරලා දිරවල් සින්දුවක් කියන්න තියෙනවනේ. ඊට පස්සේ නටන්නක් තියෙනවා නම්. මම ආරාධනා කරනවා මගෙත් එක්ක නටන්න. අපි නටමු, අපි ගහමු, තොටින්න කිහිත්තකයි ගහල්. කල්පනාවෙන් රත්තෝ මේ පාර වරදී වගේ. ඉදිරියට එහෙම වෙයි කියලා හිතෙනවා. මොනවද බලන්නේ ජෝති? ඇපල් ටික කඩා ගන්න කියලා මේ බලන්නේ. මෙන්න මොනවද මම බලන්නේ. අපල් සෝස් හදන්න වගේ මට පේන්නේවා. ඔයා හරි. මම ඇපල් සෝස් හදලා හරි ප්‍රාර්ථනාව ඉටු කරගන්න. ඒ මොකටද අවශ්‍ය හැම දෙයක්ම ලැබෙන්නවනේ. හැම දෙයක්ම ලැබෙන්නේ නෑනේ. දුක් වෙන්න එපා. අපි වැඩි කලක් මෙහි ඉන්නේ නැහැනේ ජෝති. හෙට පිටත් වෙනවා. මම දෙන්න. සුබරෑක් මිත්‍රේනි. සුබරෑක්. දරුණ ලෙවිල්ලක් අහන්න තියෙනවනේ. කාසිය උඩ දාලා බලමුකෝ. හිසනම් ඇපල් ගොඩාක් කඩනවා. වල්ගේ නම් එකක් දෙකක් කඩනවා. මම දිනුම්. ඇපල් සෝස් රන්වන් ඇපල් වලින්. ඔය රන්වන් ඇපල් වලින් සෝස් හදලා කන ඕනෑම කෙනෙකුගේ ප්‍රාර්ථනාෂ්ට වෙනවා. පසුතැවිලි නොවි කරන දෙයක් කරන්න. පසුතැවිලි වෙන්න ඕන නෑ. මෙයා හොඳම ඇපල් වාතයක් නේ. දැන් ඇත්ත සුළු වැඩක්. කෝකියෙක් මා ඉදිරියට එන්න. ඔබේ කාර්ය ඇපල් සෝස් ආදීම. වැඩි ප්‍රමාණයක් රසට ඉක්මනට. මගේ යවටද. පරමාර්ථය ඉෂ්ට වුණා. දැන් කරන්න ඇත්තේ රස බලලා ප්‍රාර්ථනා කරන්න. මට ඕන රජ වෙන්න මේ මාලිගාවේ. සුබෝදෑසනක්. රත්තෝ? පැණි රසයි. රත්තු මගේ පුරෝනේ පැණි රසයි. මගේ කොට්ටේ පැණි. මොකක් නමුත් වැරද්දක්. එන්න ජෝති හොයමු. නපුරා සිද්ධ වෙලා නැත්තම් ඇති. ජෝති. දෙන්නම අවදි වෙලා නේද? එන්න මගේ රාජකීය භෝජන සංග්‍රහයට. අපි එන්නවා. මොකක්ද මේ වෙන්නේ කියලා කරුණාකරලා කියනවද? ඇපල් සෝස් හදන්න තීරණය කළා. රන්වන් ඇපල් වලින්? හරි යන්න හරි. ඒක රස බලලා මේ මාලිගාවේ රජ වෙන්න කියලා පැතුවා. පැතු මිටු වෙනවා වගේ.
අමනාපෙන් දෙපා පිට. කන්න මේකේ හිත ගමන් පහළුනේ ගම. හොඳයි. කෑමෙන් පස්සේ අපි යන්න ඕනේ. ජෝති දැන්වත් කාලේ ඉවරද? පුඩිම කන්න බැරි වුණා. ඔයාට යන්න ඕනද? මට බෑ කියලා හිතෙනවා හැබැයි. අපි දැනටමත් පමා වෙලා වැඩි අපි යන්න යමු. මේ මොකද මම උඩ යන්නේ අනේ මම බාව වෙනවා අනේ මේ කොහෙද මේ මාව ගෙනියනවද අනේ නෑ මේකෙන් හරි පුදුමයි මේ ලණුත් මේ ලණුත් පරි රසයි ජෝති පා වෙනවා මම බිමට ගන්නකෝ අර තියෙන්නේ අදිමු ඕක අදිමු මේක හරියයි අයියෝ ඒක වැරදුනා අපි කොහොමද මේව පහලට ගන්නෙ හොන්ත පින්මත් නොබැනොත් බෑ ඒ තරම් උඩ පයින්න යෝධ මිනිහෙක් වෙන්න ඕනේ මේ තියෙන රන්වන් අපල් සෝස් මගේ ප්‍රාර්ථනාව ලෝකේ හොඳම කර්ණම වෙන්න මගේ පැත්තට බය වෙන්න එපා ජෝති ආව පහලට ගන්නවා Nana maginawa. Tanda loking hundam karna karumamay. Ratu parisening. Mata puluhan loke ono atala katiganda ono palanda. Ay. Ay hindi pa rin padunda papadunda mababira kanwa. Hindi pa rin paana. Apple sauce එක ඌනියමක් වෙලා දැන් දෙන්න මහසේ මොකද්ද මම කරන්නේ එක ක්‍රමයක් තියෙනවා මගේ පැතුම සියලුම දේ පෙර තත්ත්වයටපත් වෙන්න මොකද්ද උනේ පීත් මොකුත් නැහැ මම පුදුම හීනයක් දැක්කා ඔය දෙන්න මම දැක්කේ පිම්බුන බැලුම් වගේ රත්ත කොයි තරම් ඉහළ පැන්නද කිව්වොත් වලාකුළු අතරේ නැති වුණා ඒක රස කතාවක් ආනතාසයි හීනයක් නෙවෙන්නත් පුළුවන් ජෙම්සල් මට සැකයි මේ ගැන ඇපල් සෝස් හදන්නේ හිතෙන්නේ නැද්ද අපි පිටත් වෙමු යාළුවනේ හරි පිටත් එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා ඇපල් හැඩේ මූණ හින්දා ඇපල් ආදිපාද කිව්වා පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝති කියලා මේ තුන් දෙනා දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා විපත්තියට දුප්පත් පොසත් කියලා බෙදුන්නේ නෑනේ කරදරයේදී ලොකු පොඩියයි හිතන අය ඕන නෑ